ඔන්න ඉතින් ඩියුටි යන්න කලින් මම්මගේ ලන්ච් එක ප්‍රෙපෙයාර් කරගන්න එකේ වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඩියුටි යන්න ලෑස්ති වෙනකොට ගෙදර වැඩ චුට්ටකුත් ඉවර කරලා කෑම උයා ගන්නවා කියන එක ඇත්තටම චැලෙන්ජ් එකක්. ඉතින් මේ විදියට තමයි මම ලේසියෙන්ම සහ පහසුවෙන්ම ඉක්මනින් මගේ කෑම එක හදාගත්තේ. ඉතින් මම ඩියුටි යන දවසට ගොඩාක් ලේසි කෑම එකක් තමයි හදාගන්නේ. ඉතින් මුලින්ම කරවල තෙල් දාගත්තා, මාළු මිරිස් දාලා මම මේක ටිකක් සැරට හදා ගන්නවා. ඉතින් වැඩට යන ගමන් හස්බන්ඩ්ට කෑම එක මම එයාගේ කම්පැනි එක ළඟට දීගෙන යනවා. ඉතින් ඊට පස්සේ තමයි මම බස් එකට නැගෙන්නේ. ඉතින් මේ විදියට තමයි කරවල බැදුම හදාගත්තේ. මේක මාරම රසට තිබ්බා. ඊට පස්සේ වට්ටක්කා හදාගන්න හදන්නේ. කිරි දාලා හදාගත්තට මුලින් මම තෙල් චුට්ටක් දාලා අබ ටිකක් එහෙම පුපුරන්න දීලා තමයි වට්ටක්කා ටික මේකට එකතු කරන්නේ. ඉතින් ඊට කලින් අබ ටික පුපුරනකොට මම මේකට සුදු ලුණු චූටියට කපාගෙන එකතු කරගන්නවා. සුදු ලුණු ටිකක් හොඳට බැදුනහම වට්ටක්කා එක තව ටිකක් රහයි. මීට අමතරව වට්ටක්කා හදන ගොඩාක් රෙසිපීස් මම දැකලා තියෙනවා. හැබැයි මට තියෙන වෙලාවත් එක්කන් ලේසිම විදියට තමයි මම මේ හදාගන්නේ. ඉතින් මේ වගේ කෑම එකක් ඇත්තටම පැය භාගයක් විතර ඇතුළත හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි මම කෑලි මිරිස් ටිකකුත් දාලා ඒක හොඳට චුට්ටක් ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ වට්ටක් කෑලි ටික මේ වගේ එකතු කළා. ඒකට අවශ්‍ය දේවල් මම එකතු කරගත්තා. ඉතින් ඔයාලා කැමති විදියට මිරිස් 3-5 මේවට එකතු කරගන්න පුළුවන්. මේ විදියට තමයි මම මේකට රතු ලුණු එකතු කරගත්තා. කරපිංචා තෙලට දැම්ම ඉස්සෙල්ලා. ඊට පස්සේ අවු මිරිස් එකතු කරගන්නවා. ලුණු, කහ, එතකොට 3-5 කුඩු වගේ දේවල් මිරිස් කුඩු මේකට එකතු කරගන්නවා අවශ්‍ය විදියට. ඔය විදියට වට්ටක්කයකට අවශ්‍ය ටික දාලා මං ගාව තියෙනවා සිනමන් පවුඩර් එකක්. මම ඒකෙන් චුට්ටක් මේකට එකතු කරනවා. ඉතින් ඔය විදියට තමයි මම සිනමන් පවුඩර් චුට්ටක් ඒකට එකතු කරගත්තේ. ගොඩාක් එකතු කරගන්නේ. ගොඩක්ම පුංචි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. මොකද රහ වෙනස් වෙයි කියලා බයයි මට. ඉතින් ඔය විදියට වතුර චුට්ටක් එකතු කරලා ආපහු හොඳට මික්ස් කරලා භාජනයේ වහලා හොඳට තැම්බෙන්න දෙනවා. ඒ අතරතුරේ මම පොල් ගාගෙන පොල් කිරි මට අවශ්‍ය ගානට මම ඒක ප්‍රෙපෙයාර් කරගන්නවා. ඉතින් ඊට පස්සේ හොඳට වට්ටක්කා ටික තැම්බුනහම තමයි වතුර ගතිය ගොඩක් අඩු වුනහම මිටි කිරි ටික මම එකතු කරගන්නවා. එතකොට මිටි කිරි ටික හොඳට පැහුනාම වට්ටක්කා එක ගොඩක් හොඳට රසට එනවා. මේ වගේ මම කිරි චුට්ටක් වැඩිපුර එකතු කරනවා. මොකද අපි දෙන්නම සාමාන්‍යයෙන් හොදි ගතියට කෑම කන්න ගොඩක් කැමති. ඉතින් මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ මම සාමාන්‍යයෙන් මගේ දවස ගෙවෙනකොට එකතු කරගත්ත වීඩියෝස් වලින් වීඩියෝස් ටිකක්. ඉතින් එහෙම නැතුව මම වීඩියෝ එකක් වෙනුවෙන්ම කෑම හදනවා නෙමෙයි. මම සාමාන්‍යයෙන් මගේ ඩේලි රූටින් එකේ වැඩ කරගෙන යනකොට මට වෙලාව තිබුණ වෙලාවට මම මේ විදිහට වීඩියෝ කරගන්නවා. ඒවා තමයි මම මේ විදියට පෝස්ට් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ විදියට බිත්තරෙකුත් මම හදා ගන්නවා. දැන් තියෙන්නේ හස්බන්ඩ්ගේ ලන්ච් බොක්ස් එකට එයාගේ කෑම එක දාන්න. මේක තමයි එයාගේ ලන්ච් බොක්ස් එක. ඉතින් බත් එක උණුයි. ඒත් මට පරක්කු වෙලා නිසා උණුවෙන්ම කෑම එක බෙදන්න වෙනවා. මේ විදියට තමයි මම එයාගේ ලන්ච් බොක්ස් එකට කෑම එක දාගන්නේ. ඉතින් වට්ටක්කා ටිකත් ওই විදියට දාගන්නවා. එයා සාමාන්‍යයෙන් එළවලු ගොඩාක් කන්න කැමති නෑ. මම නම් සාමාන්‍යයෙන් බත් ප්‍රමාණයට වැඩිය එළවලු තමයි වැඩිපුරම කන්න කැමති. හැබැයි හස්බන්ඩ් එහෙම කැමති නැහැ. ඉතින් මේ විදියට තමයි එයාගේ ලන්ච් බොක්ස් එක ප්‍රෙපෙයාර් වුණේ අද. බලන්නකෝ. එයා ගොඩක් ආසාවෙන් කයි කියලා මම හිතනවා. ඉතින් මේ විදියට එයාගේ ලන්ච් බොක්ස් එක මම පැක් කරලා සිකියුරිටි එක ගාවින් තියනවා බස් එකට නගින්න කලින්. එතකොට එයාට ෆ්‍රී වෙලාවක් හම්බුනහම එයා ඒක අරගන්නවා ඇවිල්ලා. ඉතින් ওই විදියට තමයි අද දවස ගෙවුනේ.